දැන් මාව අඳුරගත්තද? මං කවුද? මොනවද කරන්නේ මං? කට්ටිය රට යවනවා. මම මොනවද කරන්නේ? මිනිස්සුන්ට ගොඩක් බව කරන කට්ටිය රට යවනවා. රට යවනවා. ඔය දෙන්න කෙල්ලයි කොල්ලයිද? ඈ? ඔව් බඳලා ඉන්නේ නැරි කරලා ඉන්නේ. දැන් කොච්චර අවුරුදු කීයක් වෙනවද? අවුරුදු දෙකමාරකින්. තාම බබෙක් නැහැනේ. බබලා දැන් නැද්ද? තාම නැහැ. අයි කොල්ලෙකුටද කෙල්ලෙකුටද ආස? කොල්ලෙකුට ආසයි. ඉතින් ඉක්මනට හදාන්න මම මොනවද බලන් ඉන්නේ? අතර විලන්නේ අතර හදන්නේ නැද්ද? මොහරි ජීවිතේ ජය ගන්න මොන හරි දෙයක් තියෙනවා තව මොන හරි කරන්න. තව ඉස්සරහට තියෙනවා. ඒ තමයි. පා කොල්ලෙකුටද කෙල්ලෙකුට ආසයි? කොල්ලෙකුට ආසයි. එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා කොල්ලෙක් හම්බෙන්න කියලා. දැන් ওই දෙන්නම මාව අඳුරගත්ත හින්දා ඔයා දන්නවද මේ දවස්වල මාව අඳුරගත්තාම මොකද්ද මොනවද හම්බෙන්නේ කියලා? රුපියල් 5000ක් හම්බෙනවා. කීයද නංගි? මේ 5000ක්. මෙන්න. ඔයා ගන්නතද? සතුටුයිද? මාව ෆලොව් කරලා තිබ්බොත්? ෆලොව් කරලා දී. වෙන්න. මාව ෆලොව් කරලා තිබ්බොත් නෑ මගේ account එක නෙමෙයි මගේ. මේ මගේ account එක නෑ. මම ෆලොව් කරලා නෑ. මගේ account දෙකක් තියෙනවා. ඩුබායි සුද්දා ලක්ෂ පැනපු දෙක කියලා ඊට පස්සේ 8 තියෙනවා. ඒක ෆලොව් කරලා නෑ. හොර account වගේක් තියෙන හදාගෙන තියෙන ඒවට අහු වෙන්න එපා. කමන්නේ කොහොම නමුත් කමන්නේ. ෆලොව් කරලා නැතුණම් මල්ලි දැන් බෝ ගැන සතුටුයි. ඇයි දෙන්නම අඳුරගත්තනේ නේද? දැන් මේ බදුරුලිය ටවුන් එකට ආවේ හිතුවද කවදාක රුපියල් 5000ක් හම්බෙයි කියලා දැන් මේ ටවුන් එකට එනකොට? හිතුවේ නැහැ. හිතුවද දැන් අද දවසේ ඔයගොල්ලෝ මෙහෙම වාසනාවන්තේ දිනාගනී කියලා? හිතුවේ නැහැ. දැන් අනිත් දවසේ ගිහින් මොකද කරන්නේ? ඩුබායි සුද්දා ෆලොව් කරනවා. මොනවද කරන්නේ? ෆලොව් කරලා තිබ්බ මොනවද හම්බෙන්නේ? මගේ මූණු පොතට ගිහින් ඩුබායි සුද්දා කියලා පේජ් එක ෆලොව් කරලා තිබ්බ Facebook එකට ගිහින් ඒකේ ෆලොවර්ස්ලා 64000 ගණනක් තියෙන එකක් තියෙනවා. ඒක ෆලොව් කරලා තියෙන්න ඕන. YouTube එකට ගිහින් ඩුබායි සුද්දා කියලා සර්ච් කරලා ඒක ෆලොව් කරලා තියෙන්න ඕන. TikTok පේජ් එකක් තියෙනවා ඩුබායි සුද්දා 2, ඩුබායි සුද්දා 8 කියලා. මේ ටික ෆලොව් කරලා තියෙන අර නංගි කීයද? ලක්ෂයක් දෙනවා. කීයද? ලක්ෂයක් දෙනවා. අද 5000ක් හම්බුණා ඔය දෙන්නම අඳුරගත්ත නිසා. නේද? හරි. නම මොකද්ද? ඉෂාන්කි. වයස කීයද? 21යි. කීයෙන්ද බැන්දේ? 18න් අම්මා 18න් බැඳලා තින්නේ ඈ. ඒ කියන්නේ අවුරුදු කීයද ලව් එක දෙන්නගේ? 3මාරක්. අප්පා සුබ පතනවා. හරිද? දැන් ජොබ් එකක් කරනව මොනවද? මොකද වැඩ කරන්නේ? හයිඩ්‍රාමිනි එකේ මේ කොහෙද මේ යටියන එකේ. මේ යටින කියන්නේ මතුගම් පැත්තට වෙන්න තියෙන එක නේ. හරි. හොඳයි අපේ මේ දාඩිය මහන්සියෙන් හරි අම්බ කරලා කීයක් හරි වාගෙන ඇවිල්ලා නේ ගේමක් ගන්න. ඔයා මොකද ජොබ් එකක් කරනවද? මොකද කරන්නේ? ජයසිංහ එක. මෙතන බදුරුලිය ජයසිංහ එකේ වැඩ. හරි. එහෙනම් සතුටුයි. දෙන්නටම සුබ පතනවා. හරි. ළඟි 5000 වෙන්නන්න රේඩ 5000 වෙන්නන්න. 5000 වෙන්නන්න. මේ ඩුබායි සුසව වලව කරලා තිබ්බ මොනවද? සල්ලි තමයි. මොනවද? සල්ලි තමයි. ඔන්න එන ගාමන්ට් එකේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම කියන්න ඕනවද? හරි. අපි ගියා එන මල්ලි. හරි. අනේ ෆොටෝ එකක් ගා ගන්න. එන්න. එන්න නංගි. හරි. හරි. එන්න දෙන්නම.